එකකින් රෝඩ් ට්‍රිප් එකක් යන්න තමයි අපි හදන්නේ. පාන්දරම් පිටත් වෙලා අපි මේ යන්නේ අනුරාධපුරයට. පූජානගරේ කිට්ටුවටම ඇවිල්ලා අපි මල් එහෙමත් අරගෙන අපි මුලින්ම යන්නේ ඉසුරුමුණිය විහාරයට. දේවානම්පියතිස්ස රජතුමා හදපු මේ විහාරයේදී ප්‍රසිද්ධ වෙන කාරණය ඔයාලා දන්නවනේ. ඒ තමයි ඉසුරුමුණි පෙම්මියුල කියන ශිලා නිර්මාණය. ඊට අමතරව අශ්වහිස සහ මිනිසා වගේ නිර්මාණත් මෙතනදී බලා ගන්න පුළුවන්. විහාරය ඇතුලේ තියෙන මේ ගල උඩට නැග්ගාම ප්‍රධාන චෛත්‍ය කීපයක්, එතකොට තිසා වැව බැම්ම එහෙම ලස්සනට බලා ගන්න පුළුවන්. පන්සල ගායෙම පොඩි පාරක් තියෙනවා. තිසා වැව බලන්න යන්න පුළුවන්. මෙතනට යනවා නම් අනිවාර්යෙන් තිසා වැවත් බලලම එන්න. ඊළඟට අපි ගියේ රන්මසු උයනට. මේක ඉස්සර රජකාලේ උද්‍යානයක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. කියන විදිහට සාලි අශෝක මල්ල දෙන හම්බෙලා තියෙන්නේ මේ උයනේදීලු. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් භාවනා කරන්න පාවිච්චි කරපු කුටිය හැම. මෙතනට හැබැයි අපි ආපු විශේෂම හේතුව තමයි මේ තියෙන්නේ. සක්වල චක්‍රය කියලා තමයි මේකට කියන්නේ. ඉතිහාසයේ කියන විදිහට මෙතන ඉඳන් පිටසක්වල ජීවින් එක්ක sannivedanaya කරන්න පුළුවන් කමක් ඉස්සර තිබිලා තියෙනවා. ඇත්තටම මේ තැන ටිකක් අමුතුයි. ඒක අපිටත් දැනුණා මෙතනට ආවම මේ චක්‍රය දිහා එක ඇන්ගල් එකකින් බලාගෙන භාවනා කරන්න පුළුවන් විදිහේ ආසන හැමත් හදලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ආවේ මිරිසවැටිය චෛත්‍ය වඳින්න. අපි මුළු අටමස්ථානෙම කවර් කරේ නැහැ මේ ගමනේදී. අපි යන්නම හිතාගෙන ආපු තැන් වලට තමයි විශේෂයෙන්ම අපි ගියේ. ඊට පස්සේ අපි හිමීට දවල්ට කාලා හොටෙල් එකට චෙක් ඉන් වුණා. අපි නවතින්න තෝරගත්තේ රුවන්වැලි මහසෑය ළඟින්ම තියෙන තැන. මොකද අපි රෑ වෙනකන් මහසෑය ගාව ඉන්න ප්ලෑන් කරන නිසා. මේ තමයි අබේවැව රිසෝට්. අබේවැව අයිනෙමයි මේ හොටෙල් එක තියෙන්නේ. මේ හොටෙල් එකේ තව විශේෂත්වයකුත් තියෙනවා. මම ඒක ටිකකින් කියන්නම්. ඔයාලත් අනුරාධපුරේ එනවා නම් අපි ඇත්තටම රෙකමන්ඩ් කරන හොටෙල් එකක් මේක. හැමදේම හොඳයි, ක්ලීන්, හරිම ස්පේෂියස් රූම්ස්, ඒ වගේම නිදහස් හැම සිද්ධාස්ථානයකටම මෙතන ළඟයි. මේ දවස්වල හොටෙල් එකේ රෙනෝවේෂන් එකක් යනවා, අලුතෙන් පූල් එකක් හදනවා. ඉතින් ඉස්සරහට තවත් ලස්සන වෙයි මේ හොටෙල් එක.
හවස් වෙලා අපි මුලින්ම ගියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න. අපි දෙන්නගේ ලොකු ආසාවක් තිබ්බා හවසක ඉර බහින වෙලාවක මේ තැන් වැඳ ගන්න. ඇත්තටම හරීම නිදහස්, අවුවෙන් කරදරයකුත් නැහැ. සහ ඇහැට හරීම ලස්සනයි මේ තැන් හවසට. ඉතින් මේ වෙලාවට ඇවිල්ලා තියෙන අය නම් මේ කියන ෆීලින් එක හොඳට දන්නවා ඇති. අපි හිත පිරෙනකන් හිටියා රුවන්වැලි මහන්සෑය ගාව ඉඳගෙන. එතන ඉර බහින විදිහ, චෛත්‍ය ටික ටික ආලෝක වෙන විදිහ, ඒක ඇත්තටම විස්තර කරන්න බැරි හරි ලස්සන ෆීලින් එකක්. කලින් කියවනේ හොටල් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා කියලා. ඒ තමයි අනුරාධපුරේ ප්‍රධානම චෛත්‍ය 5 එක පෙළට බලා ගන්න පුළුවන් එකම හොටල් එක මේක වීම. හොටල් එකේ ස්ටාෆ් එකට ඇත්තටම තැන්ක් යූ කියන්න ඕනේ මේ ලස්සන වීව් එක අපිට පෙන්නුවට. ඒ වගේම ඊළඟ දවසේ එයාලා අපිට ලොකු උදව්වක් කරා. අපි රික්වෙස්ට් කරා කිරිපිටු දානයක් අපිට හදලා දෙන්න කියලා පාන්දර. ඉතින් එයාලා හරීම පිළිවෙලට ලස්සනට අපිට ඒක උදේ පාන්දරම ලෑස්ති කරලා දුන්නා. හරියටම උදේ 6 වෙනකොට අපිට ශ්‍රී මහා බෝධීන් වහන්සේට දානේ පූජා කරන්න ලැබුණා. ඊට පස්සේ ළඟම තියෙන ලෝවා මහපායත් බලලා අපි පිටත් වුණා ඊළඟ තැනට යන්න. ඒ තමයි ජේතවනාරාමය. කියන විදිහට ප්‍රමාණයෙන් රුවන්වැලි මහසෑයට වැඩිය ජේතවනාරාමයේ විශාලයිලු. අපි මෙතනට ගියේ උදේ 8ටත් කලින්. එදා නම් හරිම සනීපයි එතන හුළඟත් එක්ක. ඉතින් කියන්න තියෙන පුළුවන් තරම් කලින් යන්න බලන්න අවුව සැර වෙන්න කලින්. අපි අන්තිමට වඳින්න ආවේ තූපාරාමේ විහාරය. මේ තමයි ලංකාවේ දියුණු පළවෙනි චෛත්‍ය. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කරලා දාන්‍යාකාරව මේ චෛත්‍ය හදලා තියෙන්නේ දේවානම් පියතිස්ස රජතුමා. ඉතින් අනුරාධපුරේ එන කෙනෙක් ඉන්නවනම් මෙතනටත් අනිවාර්යෙන් ඇවිත් යන්න.
අනුරාධපුරෙන් එන්න කලින් තව එක විශේෂ තැනක් තිබ්බ අපි බලන්න හිතාගෙනම ආපු ඒ තමයි මෙතන. වගේ travel videos දිගටම බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් ලංකාවේ තවත් තැනක අලුත් vlog එකකින් හම්බෙමු.